ආයි මචං අලුත් අවුරුද්දත් ළඟ ළඟම එනවා සිංහල දෙමළ අලුත් අවුරුද්ද මේ නිවාඩු කියලා මචං නිකන් ඉන්න බෑ. මුන් දෙන ආතල් අර මං ඊයේ කිව්වා වගේ මචං මුන් ගංජා ගහලාද මොනවද කියලා මන් දන්නේ නැහැ. මට මතක් වුණේ මචං දෙන්නෙක්ගේ පච දැක්කා. පච ෆැක්ටරිද මොකද්ද කියලා අර වැඩසටහනක් තියෙනවා වගේ පචම මුන්ගේ පච ගැන තමයි කියලා hina වෙලා අපිට ආතල් එකක් ගන්න තියෙන්නේ මේ අවුරුදු පහේ. ඉතින් මේ දෙන්නෙක්ගේ වචන් පච හම්බුණා මේක මේ දැන් මේ මචං චාමර රණවකගේ පුතු කියලා. චාමර රණවක මචං හරි ජනප්‍රියයිනේ දැන්. චාමර රණවක මචං අර මල්සරා විදිනවා කියලා සින්දුවක් තියෙනවනේ ඒකෙන් හරි ජනප්‍රියයි දැන්. එදේක මේ චාමර රණවක මචං කැලුම් ශ්‍රීමාල් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා මියුසිකල් ප්‍රෝග්‍රෑම් එකක් ඉන්ටර්විව් එකත් එක්ක මේ කැලුම් ශ්‍රීමාල් හරි දක්ෂයිනේ ඒවට. ඉතින් මන් එතනදී දැක්ක දේ තමයි මචං කැලුම් ශ්‍රීමාලුත් අවංක වෙනවා. මචං කියලාත් කියවෙනවා චාමර රණවකට. හරි ප්‍රෝග්‍රෑම් එක අතරේ ලස්සනට බැලන්ස් කරගෙන ගෙනියනවා චාමර රණවක හරි අවංකයි. එතන මේ චාමර රණවක හරි ලස්සන කතන්දරයක් කියනවා මචං පුතාගේ නම චේතියලු. චේතිය කියලා දාලා තියෙන්නේ. චේතිය කියන්නේ මචං චේතියලා ගොඩක් ඉන්නවා. චේතිය කියලා රජ කෙනෙක් කියා කට ඇරියොත් මචං බොරු කියන්නේ. ඉතින් ඒ වගේ ඒ උන් තමයි මේ ඉන්නේ චේතියගේ පුතු දෙන්නෙක්ගේ මේ වොයිස් කට් දෙකක් හම්බ වුණා. ඔය මේ අනිත් එක චේතියගේ ඒ පුතාට මචං සින්දු කියන්නත් බෑලු. ඌ කියන්නේ ආව ගියා කඩේ අරගෙන දිග කුඩේ ආව වැටුණා වලේ කුඩේ ඇනුණා බඩේ. ඒ වගේවලු කියන්නේ ඒ වගේ මචං නොගැලපෙන ඒවා තමයි මුනුත් කියන්නේ. හරි. ඉස්සෙල්ලාම හම්බුණා මචං මේ අපේ අර ටුවරිසම් විත් ඒලියන් පොළොන්නරුවේ ගරු ටීබී සරත් මහාචාර්ය ගරු ටීබී සරත් මේ නියෝජ්‍යමතිතුමාගේ මේ වොයිස් කට් එකක් අපි වගේ ඒක පොඩ්ඩක් බලලා ඉමු. අර බේබි දැන් මිනිහා කියන්නේ මේ ඊයේ පෙරේදා ඉන්දියාවේ ඒ වෙලාවේ මිනිහා එහෙ භාෂාවෙන් එහෙට කියනවා ජනාධිපතිතුමයි මෝදි අත්සන් කරපු ගිවිසුම් අති ප්‍රබල ගිවිසුම් ලංකාවට ඇවිදලා කියනවා ශ්‍රී ලංකාව පාවා දෙන ගිවිසුම් ගණනාවකට ඉන්දියාවේ මෝදිත් එක්ක අත්සන් කරා තාත්තා වගේමයි පුතා ආයේ ඇරපු එකක් නැහැ පළුවම තමයි පාර්ලිමේන්තුවට ඇවිදilla පාර්ලිමේන්තුව ඇතුලේ හයියෙන් කෑ ගැහුවොත් පහුවදා මිනිහාගෙන කොහොමද ඇදලා හරිනම් පචේ ඌ කියනවා මචං එක්ක මූට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. හැබැයි එහෙම ගන්න අරගයි මචං. මේවා ඇවිල්ලා ඕගනයිස් වෙලා අර බොරු පැල කරනවා කියන්නේ ගොබෙල්ස් න්‍යාය. මුන් මචං මුන්ගේ එන්නේ මිහරක් නේ. මුන්ගේ මචං මීටින්ග්ස් වලට දැනුත් යන්නේ උන් ඉන්නවනම් එක්ක මචං මොනවා හරි කන්න බොන්න ලැබෙනවට යනවා. නැත්තම් මචං අමු මිහරක් බූරුව මුන්ගේ වට යන්න ඕනේ දැන්. හරිද? මොකද මුන් එනකොට හාල් කීයද පොල් කීයද ලුණු පැකට් එක කීයද සමහර බඩු අඩු වෙලා තියෙනවා තමයි. නමුත් ප්‍රධාන ආහාරය අරව මේව මචං වැඩි වෙලානේ. මූ ඉඳන් කියනවා නාමල් ඉන්දියාවේ ගිහිල්ලා කිව්වලු අනුර කුමාර අත්සන් කරපු ගිවිසුම් ෂෝක් කියලා. ඒකේ මචං ගිවිසුම් ගැන අර මේ කිසි කතාවක් කතා කරේ නැහැ. අපි බැලුවානේ මුළු ඉන්ටර්විව් එකම. හරිද? එතකොට ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කෑ ගන්නවලු මේ ගිවිසුම මොකද්ද කියලා ඉල්ලලා. ඉතින් ගිවිසුමක් ගැන එහෙදි කිව්වේ නෑනේ මෙහෙදි ඉල්ලුවා තමයි. අනිත් එක මේ නාමල් ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. ඒක මම අන්තිමට කතා කරන්නම් වෙලා තිබුණොත්. මේවා කතා කරනකොට පස්සේ වෙලා යනවනේ පටපට ගාලා. ඉතින් ඊළඟ ඔය ටීවී සරත්ගේ පචේ මචං හරිද? මුන් මේ ඕගනයිස් වෙලා පච කෙලින්නේ. මුන්ගේ මීහරක් ටික අන්දන්න. හරි. එතකොට ඔය අර ඉන්ටර්විව් එක මචං බලන්නේ නෑනේ. ඒක ඉංග්‍රීසියෙන් නේ තියෙන්නේ. ඒක බලන්නේ නෑ. එතකොට මුන් කියන එක අරුන් පිළිගන්නවා. කොහොමත් පොළොන්නරුවේ මුන්ගේ එවුන්නේ ඉන්නේ අර පංගොයියෝනේ ඉන්නේ. පංගොයියෝ ටික රැස්සල ඉන්නේ නැති. මූ ඇදලා අරිනවා මේ පචේ. ඊළඟ මචං වොයිස් කට් එක අපේ මේ කෝට්ටේ සනත් නිශාන්තගේ. ඒකත් පොඩ්ඩක් බලලා ඉමු මචං. දැන් මොනවා හරි පුංචි දෙයක් හොයාගෙන එදා වේල ටුවර් එකක් ගත කරන්න තමයි විපක්ෂර වෙලා තින්නේ. පක්ෂෙකුත් නැහැ, සංවිධානයකුත් නැහැ. ඒගොල්ලෝ ලොකු බලාපොරොත්තුවක හිටියා ගිය සතියේ. මොකද්ද? හොඳ ජවයකින් ගිය සතියේ නැගිට්ටයි. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා ඇමරිකාව ගහපු බද්ද නිසා මේ සතියේ ඉඳලා ඇඟලුම් කර්මාන්ත ටික වැහිලායි කිය. කාලකන්ණි බලන් හිටියේ ඒකට. ඒකට අපි අවශ්‍ය කරන ඉල්ලීම අපි කරලා තිබ්බා. ඒ නිසා දැන් අපිට දවස් 90ක කාලයක් ඇවිත් තියෙනවා සාකච්ඡා. කොහොමද ඒක? කොහොමද මූ කියලා කතාන්දරේ? මේ අනුර කුමාර දිසානායක ලියුමක් අපි කිව්වේ ඕක අපි මචං ජෝක් එකට කිව්වේ මූ ඒක ඇත්තට ගන්නවත් දන්නේ නැහැ බලලා. අපේවත් බලනවා ඇතිනේ. මූ ඉඳන් කියනවා මචං අනුර කුමාර ලියුමක් කියවපු ඉඳා අපිට මචං දින 90කට කල් දැම්මලු. යා ආච්චිගේ රෙද්ද ඒක මචං චීනෙට අර අනිත් ලෝකේ ඔක්කොම රටවල් වලට මචං ෆ්ලැට් රේට් එකක් කරා 110 ඒකට හේතු ගොඩක් තිබුණා.
එකක් මචං අර මං කිව්වා වගේ යුරෝපයෙන් මචං මුන්ගේ බඩු අරව මේවා ගන්න නැතුව වර්ජනය කරා. සුපර් මාකට් වලින් අයින් කරා. යුරෝපයේ තමයි මචං මුන්ගේ හොඳම හිතවතා. එංගලන්තයෙන් ප්‍රශ්න ආවා. ඒ තියා මචං ඇමරිකාව ඇතුළෙන්ම ප්‍රශ්න ආවා. මොකද මේකේ මේ ආර්ථික විද්‍යාඥයෝ මචං හැමෝම පෙන්නලා දුන්නා මේක ඉල්ලගෙන කෑමක්. මේ ට්‍රේඩ් වෝ එකට ගියොත් වෙළඳ යුද්ධයට ගියොත් මේක ගැන රනිල් වික්‍රමසිංහ මචං කලින්ම කියලා තිබ්බා. මේක ඇවිල්ලා වෙළඳ යුද්ධයක් මේක අති දරුණු තත්ත්වයක් ලෝක ආර්ථිකය අවපාතයට යන්න පුළුවන් එකක් කියලා. ඔය පටන් ගන්න කලින් මම මාස ගානකට ඉස්සෙල්ලා රවි කරුණානායකත් කිව්වා සජිත් කිව්වා මචං. අපරාධය කියන්නේ. ඉතින් ඒවා නාමල් කතා කරා අර ඩී විචානක කතා කරා මේ මිහරක්ට තේරෙනවද මචං මුන් අවංකව කියනවනේ අනිල් ජයන්ත කියන මහත්තයාට මං ගරු කරන්නේ ඒකයි අවංකව කිව්වද තාම ඉගෙන ගන්නවා කියලා. ඉතින් ඉගෙන ගන්නකොට අම්මට හැමනෙලා තියෙයි. මේ මූ ඉඳන් කියනවා අනුර කුමාරගේ ලියුපු යපු ඉඳ අපිට විතරක් දින 90කට. ඉතින් අර එන මිහරක් උන් දන්නේ නැහැ. උන් අඩු ගානේ මම හිතන්නේ ලංකාවේ නිවුස්වත් බලන්නේ නැහැ. ඒ ලංකාවේ නිවුස් වල හරි පැහැදිලිව කිව්වා චීනයට අර අනිත් රටවල් හැමෝටම 110 ෆ්ලැට් රේට් එකක් ගහන්න කියලා. අපිට විතරක් දීපු එකක් නෙමෙයි. ඒක ප්‍රධාන හේතුව උනේ මචං කොංග්‍රස් එකෙන් ට්‍රම්ප්ට ගේම අදින්න ගියා. ඒ අර මචං ට්‍රම්ප්ගේ හිතවතුනුත් කියලා තියෙනවා මේ දෙන්න එක්කව වෙලානේ කරන්න ගියේ. කවුද මේ අපේ ඉලොන් මස්ක් කියන ආර්ථික ඝාතකයයි ආර්ථික ආදයයි මේ මොකද ඉලොන් මස්ක්ගේ තින්කින් එක අනුව හරි මචං. හැබැයි ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේක ලොකු ප්‍රශ්නයක්. මේක මෙහෙම කතා කරන්න බෑ. මේ ගැන හර්ෂ හරි හොඳ පැහැදිලි කිරීමක් කරා එකක් මම වෙලාවක් දුනොත් වීඩියෝ එකක් කරන්නම් පැහැදිලිව. මොකද ඒ වගේ ඒවා බලන්නේ නැහැ මචං. මිනිසුන්ට කියලා වැඩකුත් නැහැ. තේරුමක් නැහැ. හර්ෂ හරි ලස්සනට කතා කරා මේකෙදි. මේ ගැන මචං මේ ගොම්මැට්ට කියනවා වගේ මේ පොල් බූරුවම මුන්ගේ කතාහනේ උන් ඊට වැඩිය මිහරයි. මේකින් දන්නේ මේ මචං මේ මුළු ලෝකෙම ආවා මේ විරෝධය. ඊට පස්සේ ඇමරිකාව ඇතුලෙන් ආවා කොංග්‍රස් එකෙන් ආවා මචං විරෝධය. ආවයින් පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට තේරෙන්නේ නැති පටන් ගන්නකොටම මෙහෙම වර්චස් කරගන්නවා නම් කොහොම පරිප්පුවක් ගන්න වෙයිද කියලා. ඉතින් මේ ඒකේ අර CNN එකේ ගියා මචං ලස්සන ඉන්ටර්විව් එකක් මේ බ්‍රෙන්ට් නෙයිමාන් කියලා මචං මේ ආර්ථික විද්‍යාඥයෙක් මම හිතන්නේ මචං අර ඩොනල්ඩ් ට්‍රම්ප්ට කලින් හිටපු මේ ජෝ බයිඩන්ගේ කාලේ මොන හරි නිලතලයක් දරලා තියෙනවා. ඉතින් දේශපාලනිකම නෙමෙයි ඇත්ත කතා කරන්නේ මේ සුදු නෝනා මේ ගණන් හදාගෙන අහනවා. ඒ දිග වීඩියෝ එක මචං මම පස්සේ එල්ලන්නම්. මම කෙටි කරලා පොඩි එකක් ගත්තා. ඒකේ මචං අර ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාව ගැන සඳහන් කරා වගේම මේ සුදු නෝනත් මේ කෙලින්ම ලංකාව ගැන සඳහන් කළාම තමයි මචං මේ බ්‍රෙඩ් නෙයිමන් මහත්තයාගෙන් ආන්නේ ප්‍රශ්නේ. ආන්නේ මොකද්ද? ඇයි ශ්‍රී ලංකාව මේ අසාධාරණයි නේද? මේ මොකද ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපි ගන්නවා. මේ අපේ බඩු ඒගොල්ලෝ ගන්න නැහැ කියලා. ගෑස් ටර්බයින් අරව මේවා ගන්න නැහැ කියලා. අපේ මචං මොන ලබ්බක් ගන්නද? මම දැක්ක අද තියනවා දාලා මේ අවුරුද්දට මචං සූර්ය බල ශක්තිය මේ දවස් 12කට දුකද ගන්නෙ නැහැ කියලා. මුන්ගේ මාෆියාව මචං මුන් තනිකර ඩීසල් වලින් ලයිට් දීලා අනුර කුමාර බම්බු ගහනවත් දන්නේ නැහැ ඕවට. හරිද? දූෂණ විරෝධී කමිටුව අරව මේවා කියලා දාගෙන ලෝකෙට පරකාසි ගෙදරට මරගාතේ මචං. හරිද? ග්‍රීන් එනර්ජි ගන්නවා කියලා අර මේ සෝලාර් පැනල් දානවා. මෝදි එක්ක අහුවලා මේ මචං සෝලාර් පැනල් වලින් එන පවර් එක ගන්නෙ නැහැ. දවස් 12කට වහලා දාලා. ඒ වගේ මීහරක් වැඩ කරන්නේ මේ ආණ්ඩුව. මේ ඒකෙදි මචං මේ මිනිස්සයා සුදුනෝන අහනවා මචං මේ ශ්‍රී ලංකාවට කියලා විශේෂයෙන් අහනවා. එතකොට අර මිනිස්සයා මචං ආර්ථික විද්‍යාඥයෙක් නේ. එයා ඉඳන් කියනවා ඒක දැක්කාම එයා පුදුම වුණාලු මචං. එයා කියනවා ඉන්දියාවටයි යුරෝපයටයි ගහන එක ටිකක් සාධාරණයි. මේ වගේ රටවල් වලට ශ්‍රී ලංකා, සැම්බියා, ජෝර්ඩාන් කියලා ඒ රටවල්ම සඳහන් කළා මචං. අපේ ඇඟලුම් එතකොට මේ ජුවලරි තව මේ කොකෝවද කොහෙද කොකෝවා කොෆි අරව මේවා සැම්බියා වලින් යවනවා ඇති. ඒ ගැන විශේෂයෙන් සඳහන් කරලා කියනවා මචං මේක හරි අසාධාරණ දෙයක්. මේක තේරුම් ගන්න ඕනේ. හරි මේකට කියන්නේ මචං ඔය එක එක නම් කිව්වට reciprocal tariff කියලා. ඒ කියන්නේ ඒක මේ මම නිකන් හදලා බැලුවා මෙහෙ එහෙම වචනයක් නැහැ. අන්‍යෝන්‍ය තීරුබදු කියලා. ඒ කියන්නේ මචං අර ආනයන සහ අපනයන අතර තියෙන ඩිෆරන්ස් එක වෙනසට මේ රටවල් අනුව වෙනම කැල්කියුලේට් කරලා බලන්න ඔක්කොන්ටම හෙන ගහනවා වගේ ගහන්න එපා කියලා. මම ඒකයි කිව්වේ මේක හෙන ගහන බද්දක් කියලා මම නම් කියන්නේ. හරි ඕක මේ අර හර්ෂත් කියනවා ඕක ක්‍රියාත්මක කරන්න හම්බ වෙන්නේ නැහැ ගියටවත් කියලා. එතකොට
අනුර කුමාර දිසානායක සහෝදරයාගේ මූණ අම්මා කිරිහට්ටිය වගේ වෙනවා. අර කළු ගතිය අරව මේවා ගිහිල්ලා. මොකද හර්ෂ සබ්ජෙක්ට් එක දන්න මිනිස්සුනේ මචං. අර ගොම්මැට්ටෝ වගේ නෙමෙයිනේ. දෙයක් කියන්නේ. ඉතින් මේ ඒකෙදි මචං මේ ටැක්ස් එක ගැන මම පොඩ්ඩක් මේ ට්‍රාන්ස්ලේට් කරලා ගහලා ගත්තා. එක්සත් ජනපදය සහ අපගේ එක් වෙළඳ හවුල්කරුවන් අතර ද්විපාර්ශ්වික වෙළඳ හිඟයන් සමතුලිත කිරීම සඳහා අවශ්‍ය තීරු බදු අනුපාතය ලෙස අන්‍යෝන්‍ය තීර බදු ගණනය කරේ. අරක තමයි මචං. ඒ කියන්නේ දැන් ඇත්තටම අපි ඩොලර් බිලියන 3ක් මචං එහෙට ඇඟලුමුයි රබර් අරව මේවා යවනවා මේ පොල් ඒ තුන තමයි වැඩියෙන් යවන්නේ. පොල් ආශ්‍රිත නිෂ්පාදන, රබර් ආශ්‍රිත නිෂ්පාදන, ඇඟලුම් සහ සුද්ධියොන්ට ජංගි. හරි සුද්ධියොන්ට ජංගි මානවා කියලා නේ කිව්වේ. ඒක තමයි යවන්නේ. ඒක මචං අපේ අපනයනෙන් 125ක්. ලේසි සෙල්ලම නෙමෙයි මේක නැති වුණොත් අර අනුර කුමාර දිසානායකයන් ඩොලර් බිලියන 40 ගානක් මේ කියන්න එපා කිව්වා ලැජ්ජයි කියලා. හැබැයි ඉතින් ඒක මම අපි හිතුවේ ඩොලර් බිලියන 3ක් ඉඳ දමලා ගන්න නිකන් කියලා. හැබැයි බය වෙලා තියෙනවා. ඉතින් මේ ඇත්ත කතාව ඕකයි. හරිද? එතකොට දැන් මේ මහත්තයත් කියනවා මේ බ්‍රෙන්ට් නෙයිමානුත් කියනවා මම මේ වීඩියෝ එක ඒ පොඩි කැලලක් දාන්නම් කපලා. ඒ මනුස්සයත් කියනවා මේක හරි අසාධාරණ බද්දක්. මේක මේ හෙන ගහන බද්දක්. මේකේ මචං ප්‍රතිවිපාක විඳින්න වෙයි කියලා ඒ දිග වීඩියෝ එකේ තියෙනවා. මේක මේ ඇමරිකාවේ ජනතාවට මුළු ලෝකෙටම මචං මේ වැඩේ හින්ද ප්‍රතිවිපාක විඳින්න වෙයි කියලා ඒ මහත්තයා කියනවා සුදු මහත්තයා. හරි. ඒ වීඩියෝ එක මචං මම පස්සේ දාන්න. ඉතින් මේවා මම කියන්න හිතුනේ පොර ඇත්තකුත් කියනවා මචං. ඒක තමයි මචං කිසි මේ විපක්ෂයේ එකමුතුකමක් නැහැ කියලා. අනිත් එක අර මේ මම දැක්ක දීප්ති වැඩසටහනක් කරනවා. ඒකත් ඇත්ත ඒ කියන කතන්දරේ. මේකේ මචං සජිත් නිකන් දියාරු වෙලා ගිහිල්ලා නේ තියෙන්නේ. ඉස්සර හිටපු සජිත් නෙමෙයිනේ පාර්ලිමේන්තුවේ තින්නේ බිමල් කෑ ගහපු ගමන් පොර ඉඳ ගන්නවා. මොනවා හරි ඩීල් එකක් තියනවද දන්නේ අපි දන්නේ නැහැ. හැබැයි ඒ අතින් නාමල් ග්‍රේඩ්. නාමල් මචං ඉරේ දානවා කියලා පොර බය කරලා තියන්නේ. පොර හිරේ ඉඳලත් පුරුදුයිනේ. යාපාන්ල කාලෙත් හිටියනේ මේ සෙට් එකම අල්ලලා හිරේ දැම්මේ කතා හදලා කතා මවලා අර වලන්සානි කියන්නේ මචං හොඳ පිටපත් ලියන්න පුළුවන් මිනිස්සෙක් අපරාධ කියන්නේ. ඉතින් එයාලා මේ ලියලා නාමල් ඇතුලේ හිටපු මිනිස්සුනේ ඌට ගානක් නැහැ මචං. නාමල්ලට සෝරි ඌ කියලා කියවෙනවට මට කියවෙන්නේ එහෙමයි. නාමල්ලට ගානක් නැහැ මේවා. හරි ඉතින් සජිත් බා වෙලා ඉන්න ඉතින් මේ අපේ වෝට් එසනත් නිශාන්ත එක කතාවක් කියනවා විපක්ෂයේ සහයෝගීතාවයක් නැහැ. උන්ගේ එකමුතුවක් නැහැ කියලා. මේ ඒක දීප්තිත් කිව්වා. හින්ට් එකක් වගේ මචං මේ කවුද අපේ හිරුනිකක් කිව්වා. හරි හිරුනිකා නාමල් ගැන ටිකක් පොඩි රෙකමෙන්ඩේෂන් එකක් දීලා කතා කරා. එහෙම තමයි ඉන්න ඕනේ. අපිට දේශපාලන ભેදයක් නැහැ. මේ මිනිස්සෙක්ගේ හොඳ නරක කියන්න අපි වගේම තමයි. මේ නාමල් හොඳ ගමනක් යනවා. ඉතින් ඒක වාමාංශික ඡන්ද අනුව මේ සැරේදී බලා ගන්න පුළුවන් මොකද්ද වෙනසක් වෙලා තියෙනවද නැද්ද කියලා. ඉතින් ඒක මට හොඳට පැහැදිලිව පේනුණා. දැන් අර අනුර කුමාර දිසානායක අපේ අතිගරු ජනාධිපතිතුමාගේ මේ සර්වපාක්ෂික සමුළුවක් තිබුණානේ. ඒකෙදී දිලිත් ජයවීරයි දයාසිරි ගිහිල්ලා මේ ලියලා දුන්න මේ යෝජනා වගේක් අතට දීලා දෙනවා මේ අපේ අතිගරු ජනාධිපතිතුමාට. එතකොට දැන් ටික වෙලාවක් ගිහිල්ලා කතාව යනකොට හර්ෂ කතා කරනකොට අහනවා අර දුන්න එක ඔයාලා ඔක්කොම එක්ක වෙලා දීපු එකක්ද නැත්නම් මේ දෙන්න දීපු එකක්ද කියලා. එතකොට කියනවා නෑ ඒක ඒ දෙන්නගේ එකක් කියලා. ඉතින් ඇත්තනේ මචං. ඒකයි මං කිව්වේ ඔය සර්වපාක්ෂික සමුළුවට යනවා නම් ස්පෙෂලිස්ට්ලා අරගෙන යන්න කියලා. හැබැයි අපරාධ කියන්නේ රනිලියවල තියෙන රවි හර්ෂවත් එක්කන් ගිහලා තියෙනවා සජිත්. ඉතින් මේක සබ්ජෙක්ට් එක දන්න මිනිස්සු යන්න ඕනේ. දිලිදුත් ඉතින් බිස්නස් කාර්යයෙන් හින්දා ඒක දන්නවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මං හිතන්නේ ඌට වැඩිය හොඳයි පාර්ලිමේන්තුවේ නැති වුණත් රංජිත් සියබලාපිටිය වගේ කෙනෙක් යවුවා. මේ හැබැයි රංජිත් සියබලාපිටිය දැන් කොයි පැත්තද කියලා අපි දන්නේ නැහැ. මොකද අනිත් උන් ගිහලා නිකන් ඔය බලාගෙන ඉන්නවා බයිලා ගහනවා මේවා කරනවා. එහෙම වැඩක් නැහැ. ඉතින් අනුර කුමාරින් කිව්වා මේක ඩේ ටු ඩේ ගමු කියලා අපි මේවා වෙයිද දන්නේ නැහැ. මොකද අර චොප්පේගේ වයිෆ් ඉඳන් කිව්වා මේ එක එකාගේ අදහස් උපදේශ සරවමම අපිට වැඩක් නැහැ අපේ ආණ්ඩුව ගෙනියන්න කියලා. ඒවා මොනවා වෙයිද දන්නේ නැහැ. අනාගතේ දැන් අවුරුදු නිවාඩුවක් වෙනවා. මේ ඕකයි කතන්දරේ මචං. මම වීඩියෝස් ටික අර CNN වීඩියෝ එකක් මචං අන්තිමට එල්ලන්නම්. ගිහලා එන්නම් good bye. Right, and that's the basic, just to say to people that there might be a country, I know, you and I were talking earlier about examples, say Sri Lanka, where Americans buy a lot of clothes, but Sri Lanka does not buy a lot of gas turbines, for example, right? That's not a trade imbalance that would need to be corrected, right? But they're approaching it as if it is.
Right. I mean, I certainly expected, frankly, that, China would be on the list, maybe even Europe. But I was surprised to see, like you said, Sri Lanka, Jordan is on the list, Zambia is on the list. And the reason is just because, we happen to buy a lot of textiles and jewelry and coffee from those countries, and they don't buy that much, high-tech equipment or, gas turbines, like you said. And so, yeah, I think it's a mistaken philosophy to even try to calculate reciprocal tariffs the way that they did. And then from then on, frankly, the more I looked into it, there was what I would characterize as a cascade of mistakes, making these tariffs even broader and even bigger.